හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් සති දෙකකින් විතර පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද නම් මහස හරිය ලස්සනයි. ගිය දවස් ටිකේ වැස්සත් එක්ක ගස් කොළන් දළු දාලා හරිම ලස්සනයි. ඉතින් ගොඩ දවසකින් අපේ හස්බන්ඩ්ට නිවාඩුවක් ලැබුණේ අද. අපි හිතුවා අද ටිකක් එළියට ගිහින් එන්න. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් ගිය දවස් ටිකේ වැස්සත් එක්ක මේ lemon ගහ හොඳ සරුවට වැවිලා ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් අද අපි කළුතරට ගිහින් යන්න තමයි හදන්නේ. ගෙදරට උමනා බඩු වගේකුත් තියනවා ගන්න. ඒත් එක්කම කළුතර බෝධියටත් ගිහින් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් අද උදේ කෑමට හැදුවේ කඩල තම්බලා ටෙම්පරාදු කරලා. දැන් අපි උදේට කාලා ලෑස්ති වෙන්න හදන්නේ කළුතර බෝධිය යන්න. මේ තියෙන්නේ මම මේ ලෝකේ ආසම මල් වලින් එකක් තමයි. ඉතින් අපි මෙතනින් මලුත් අරගෙන මේ යන්නේ බෝධියට. අද ටිකක් සෙනඟ අඩු දවසක්. අපි ඉතින් මල් පහන් පත්තු කරලා උඩ මළුවේ වාඩි වෙලා ඒ දිහා බලාගෙන ඉන්නේ. හිතට හරිම නිදහසක් දැනෙනවා මේ වෙලාවේ. අපි ඉතින් ටික වෙලාවක් ඉඳලා ගෙදරට උමනා කරන බඩු ටිකත් අරගෙන ආපහු ගෙදර ආවා. මොකද අද අපේ ගෙදර රෑ කෑමට අපේ පුංචිලා එනවා කිව්වා. දැන් වෙලාව හවස 5:45ට වගේ ඇති. දැන් ගෙදර බුදු පහන තියන්න මලුත් කඩාගෙන අපි පහනක් තියලා ලෑස්ති වුණේ රෑට උයන්න. මම මෙතනදී අරන් තියෙන්නේ කීරිසම්බ හාල්. ඒකටම වතුර ප්‍රමාණය තියන තියාගෙන බටරුයි රම්පේ පොල් තෙල් ටිකක් දාලා කරාපුණට කීපයකුත් දාලා බත මේ විදියට උයාගත්තා. මම ඔයාලට ඉතින් රයිස් රෙසිපි එක අරගෙන එන්නම් ආපහු. අද ඉතින් පුළුවන් විදිහට මේ වීඩියෝ ටික ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම මෙතන චිකන් අරන් තියෙනවා. ඒකට ලුණු ගම්මිරිස් කහකුඩු දාලා වතුර සල්පෙකුත් දාගෙන මේ චිකන් ටික හොඳට තම්බ ගන්න ඕන.
ඉතින් අපි මේ තඹගතු චිකන් ටික මේ විදිහට තෙලට දාලා බැද ගන්නවා. ඔයාලට සම්පූර්ණ රයිස් රෙසිපි එක අද මම ගෙනාවේ නැහැ. ඔයාලට ඊගා වීඩියෝ එකකින් ඒ රයිස් රෙසිපි එක අරගෙන එන්නම්. මොකද දැන් ටිකක් රෑ වෙලා තියෙන්නේ. යාලා එන්නත් ළඟයි. ඉතින් දැන් අපේ රයිස් එක හදලා ඉවර වෙන ළඟයි. අපි එයාලට රෑ කෑමට මික්ස් රයිස් එකක් හදලා, පරිප්පු කරි එකක් හදලා, පෝක් කරි එකක් හදලා, ඊට අමතරව පිපිඤ්ඤා පෙති කපලා ලුණු ගම්බිස් දාලා ගත්තා. ඉතින් ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මාව subscribe කරන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.